හායි අලුත් වීඩියක් කරන්න ආයේ මම පැලඉදරවනේ මගේ පැලඉදන්න මංගව කොම්පොස්ට් නැහැ හැබැයි මං අලුත් ක්‍රමයක් හොයාගත්තා කම්පොස්ට් ගන්න වීඩියකින් බලමු මෙයා තමයි මට කොහොබත් මේ තියෙන්නේ මේ මොනාද මේ පොල්ලි කඳක් මේ බලන්නකො මම දැම්ම එක කැඩුවේ නෑ ඇතුලේ තියෙන කොහොබත් මේක මේ ක්‍රියාවලියට දායක වෙන ෂෝක් අය ටිකක් ඉන්නවා ඇතුළේ මේ තනිකර තියෙන්නේ ජීර්ණයට ලක් වෙච්ච කොම්පෝස්ට් මේ මේක පොඩක් අර බලන්න අපිරිය අය එහෙම ඉන්නවනම් බලන්න එපා ඒ වුණාට මේ හැබැයි ඉතින් මෙහෙම කම්පෝස්ට් හැදෙන්න සෑහෙන කාලයක් යනවා මේක මං හිතන්නේ දැන් මාස 4ක් විතර වෙනවා මේ බලන්නකෝ මේ මාස 4ක් විතර වෙනවා මේ 4කටත් වඩා වැඩි 6ක් විතර වෙනවා මේ ලී කොටයකට මේක ස්වභාවයෙන්ම දිරලා තමයි මේ කොම්පෝස්ට් හැදෙන්නේ මේක ඇත්තටම කොම්පෝස්ට් නෙමෙයි මේවට කියන්නේ මේ සෝරි මගේ අතින් වචනේ වැරදුනා කොහොබත් මේකට කියන්නේ මේ ස්වභාවිකවම ජීර්ණයටපත් වෙච්ච කොහොබත් කියලා. අපි දැන් සාමාන්‍යයෙන් කඩෙන් ගන්නකොට අර අපි මේ පල් කරවලා අපේ මැදිහත් වීමක් යටතේනේ කොහොබත් හැදෙන්නේ. මේ කියන්නේ මේ මොනවාද පොල් එලි මේවා පල් කරවලා එහෙම හැදෙන එකනේ මේක එහෙම නෙමෙයි මේක නිකම්ම කොටේ ස්වභාවික ජීර්ණයට ලක් වෙලාම හැදෙන මේ කොහොබත් මේවයි අර පෝෂදායීභාවය වැඩි කියලා තියෙනවා මොකද මගේ එක වීඩියෝ එකක කමෙන්ට් එකක් දාලා තිබ්බ මේ මම කොහොබත් දානවා කිව්වහම මේ කොහොබත් නෙමෙයි ඊයේ දාලා තියෙන්නේ කියලා ඇත්තට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කොහොබත් ඉන්නකො මම පෙන්නන්න මේ වැඩේට මට උදව් කරන යාළු මේ තියෙන තවත් ඒ වගේ කොටයක් මේ තියෙන මේ හිටවල තියෙන්නේ මේක මේකේ යට තමයි මේ බලන්න මේ දිරාගෙන යනවා ඇතුළේ පේනවද ඔන්න ඔහොම දිරාගෙන යනවා මේක ඇතුළේ මේ ඉන්නවා මේ වැඩේට දායක වෙන අය මට යාළුවා හොයාගන්න මේ බලන්න ඔන්න ඔහොම තමයි තියෙන්නේ මේ ක්‍රියාවලියට දායක වෙන පණුවා හම්බුණොත් මම වීඩියෝ එකක් දාන්නම් යාගෙන. එන්න මේගොල්ලොත් ඉන්නවා මේක ඇතුලේ හොඳේ. මේ පෝල් මොකද්ද පෝල් කුරුමිනියා නේද ඌට කියන්නේ යන්නේ එහෙම උනුත් ඉන්නවා මේක ඇතුලේ. මේ බලන්නකෝ ඒකේ දැන් සමහර කොටසක් දිය වෙලා නැහැ. සමහර කොටස් දිය වෙලා. මෙන්න පෝල් කොටේ අර දිරලා ගියයින් පස්සේ යටින් මෙන්න මෙහෙම තමයි මේක මේ දිරපු අර කොහොබත් හැදෙන්නේ. ඉන්න මම යාළුවෙක් පෙන්නන්න. මෙන්න මෙයා තමයි අපේ මේ වැඩේට දායක වෙන්නේ. මෙතන පේනවද නිකන් හුස්ම ගන්නවා වගේ. එතන ඉන්න යාළුවෙක් බලමු යා. ඉන්න බලන්න යා ගන්න. අන්න හුණා මට යා. එන්න මෙයා. බලන්නකෝ. මෙන්න මෙයා තමයි ජීවියා. මෙයා මෙන්න මේ පොල් කොටේ අස්සට රිංගගෙන අපිට මෙන්න මේවා දිරලා දෙනවා. එන්න පොල් කොටේ. එයා දඟලනවා පොඩ්ඩක්. එයාව කූඹි කනවා. මම දැන් එයාට වෙන වාසස්ථානයක් හොයලා දෙන්න හදනවා. මෙන්න මෙහෙම එක්කන් ගියා. මෙන්න මෙතනත් ඒ වගේම දිරපු තැන මම මෙයාව මේකට දැම්මා. මෙන්න. බලමු මෙයා කොහොමද ඇතුළට යන්නේ කියලා. එයාට අග්ගාලා ඒක අස්සට යනවා. අර බලන්නකෝ. එයා ඒක අස්සට යනවා. ගිහිල්ලා තප්පර ගානකින් එයා අතුරුදහන් වෙලා යනවා. මේක හැකරලා දෙන්නෙකුත් ඉන්නවා ගණන් ගන්න එපා. එය යන්න ගියා මැකිලා. අන්න එහෙම තමයි යා මැකිලා ගියේ. පේන්නේ ඉන්නවද? දැන් පේන්නේ නැහැ මේ.